හැමෝටම අයුවන්. එහෙනම් අපි පටන් ගමු. ඊයේ අන්තිමට හැදුවේ 66 ප්‍රශ්නේ. අද තියෙන්නේ 67 වෙනි ප්‍රශ්නේ ඉදන්. හරි. නැගිටින්නකෝ. එන අය මේ හරි 67 තමයි හදන්න තියෙන්නේ. එන අය තාම නැගිටින්නේ නැද්ද? එන අයට නැගිටින්න කියලා කියනවා. හරි. 67 වෙනි ගාන. රූපයක් තියෙනවා මේ විදියට. මේක ජල ටැංකියක්. මේකේ ජලය පුරවලා තියෙනවා. මේ ජල ටැංකියේ ලීටර් 800ක් පුරවා තියෙනවා කියලා කියනවා. A හා B කියලා කරාම දෙකක් තියෙනවා. දැන් මේක A කරාමය මේක දැන් මේ කරාම දෙකම තියෙන්නේ මේ ටැංකියේ පහළට වෙන්න නිසා මේ ටැංකි මේ කරාම දෙකෙන්ම වෙන්නේ ජලය ගලාගෙන යාම. ජලය පිටතට යාම තමයි මේ කරාම දෙකෙන්ම වෙන්නේ. මොකද මේ කරාම දෙකම තියෙන්නේ මේ ටැංකියේ පහළින් නිසා. දැන් මුඩින් වගේ එකක් තිබ්බනම් වතුර පිරෙන එක තමයි වෙන්නේ. හරි. දැන් මේකෙන් නම් වෙන්නේ මේ කරාම දෙකෙන්ම වෙන්නේ ජලය පිටතට යාම. නැත්තම් මේකෙන් ජලය ඉවත් වීම. හරි. ඒ ජල කරාමයෙන් මෙන්න මේකෙන් මිනිත්තුවකට ජලය ලීටර් 40ක්. මේකෙන් මිනිත්තුවකට ලීටර් 40ක් ඉවත් වෙනවලු. B කියන කරාමයෙන් මෙන්න මේකෙන් තත්පර 30කට ලීටර් 80ක් පිට වෙනවා කියලා කියනවා. මේකෙන් ලීටර් 80ක්. මේකෙන් මිනිත්තුවකට ලීටර් 40යි. මේකෙන් තත්පර 30කට 80යි ලීටර්. මිනිත්තුවකට යන ප්‍රමාණය ඉවතට යන එකත් බලන්න ඕන මිනිත්තුවකට කොච්චරක් ඉවත් වෙනවාද කියලා. හරි. මම මේකත් හොයාගන්නවා මිනිත්තුවකට කොච්චරක් ඉවත් වෙනවාද කියලා. තත්පර 30 ඒවා දෙකක් තමයි මිනිත්තුවක් කියලා කියන්නේ. එතකොට තත්පර 30කට 80ක් යනවා නම් මිනිත්තුවකට ලීටර් 80 ඒවා දෙකක් ඉවත් වෙනවා. එහෙනම් 160යි. තත්පර 30කට ලීටර් 80ක් ඉවත් වෙනවා නම් මිනිත්තුවකට 160 ලීටර් ප්‍රමාණයක් ඉවත් වෙනවා. B කරාමේ. එතකොට කරාම දෙකෙන්ම දැන් මේ කරාම දෙකම විවෘත කරොත් එහෙනම් මොකද වෙන්නේ? මේකෙනුත් ජලය ඉවත් වෙනවා. මේකෙනුත් ජලය ඉවත් වෙනවා. අපි බලමු මිනිත්තු එකකදී කරාම දෙකෙන්ම පිටවන ජල ප්‍රමාණය. මිනිත්තුවකදී කරාම දෙකෙන්ම පිටවන ජල ප්‍රමාණය වන්න පුළුවන් 60යි. ඒතර කරාම දෙකම විවෘත කරොත් මිනිත්තුවකදී ලීටර් 200ක් පිට වෙනවා. එක මිනිත්තුවකදී මේ කරාම දෙකෙන්ම ලීටර් 200ක් පිට වෙනවා. අපෙන් අහන්නේ මේ ටැංකිය හිස් වීමට ගත වන කාලය
එකක් දාලා වන්න පුළුවන් ලේසි. ටැංකියේ තියෙනවා 800ක්. මිනිත්තුවක කාලයකදී මේ නළ දෙකෙන්ම ලීටර් 200ක් ඉවත් වෙන නිසා ටැංකිය හිස්වීමට ගත වන කාලය වන්න පුළුවන්. ටැංකියේ තියෙන පරිමාව බෙදන්න ඕන මිනිත්තුවකදී මේ නළ දෙකෙන්ම ඉවතට යන ප්‍රමාණය. එහෙනම් 800 බෙදන්න ඕන 200ෙන්. එතන මෙතන කැපෙනවානේ මේ බිඳුවට කපන්න පුළුවන්. මේ බිඳුවට මේ බිඳුවක් කපන්න පුළුවන්. මේ බිඳුවට මේ බිඳුව කපන්න පුළුවන්. 8 දෙකෙන් බෙදුනහම මිනිත්තු 4යි. මිනිත්තු 4ෙන් මේ ටැංකිය හිස් කරන්න පුළුවන්. එහෙනම් මේකට උත්තරේ මිනිත්තු 4යි. රට 4 උත්තරේ මිනිත්තු 4. ඊළඟට 68 වෙනි ගාන. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ සෑම අවුරුදු 4කට වරක් වේ. 2020 වර්ෂයේ පවත්වනු ලැබුවේ 31 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. මේක නම් ලේසියිනේ. 31 වෙනි ඔලිම්පික් උළෙල නැත්නම් ක්‍රීඩා උත්සවය පැවැත්වෙන්නේ 2020 වර්ෂයේ 31 වෙනි එක තියෙන්නේ 2020 වර්ෂයේ නම් 26 වෙනි එක තිබ්බේ කොයි අවුරුද්දද කියලා අහනවා. මේක මෙහෙම කරමු. 30කට කලින් 30 තියෙනවා 29 28 27 26 හරි 31 වෙනි 30 සහ මේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ වසර 4කට වතාවක් නිසා 31 වෙනි එක 2020 තිබ්බනම් 30 වෙනි එක තියෙන්නේ ඊට අවුරුදු 4කට කලින් 4 දැන් අඩු කරන් යන්න. ඒතකොට 30 වෙනි එක තියෙන්නේ 2016 29 වෙනි එක 2012 28 වෙනි එක තියෙන්නේ 2008 27 වෙනි එක 2004 එනම් 26 වෙනි එක තිබිලා තියෙන්නේ 2000 කියන අවුරුද්දේ 2000 වර්ෂයේ අවුරුදු 4 අපස්සට ගිහිල්ලා බැලුවා මේක තිබ්බේ කොයි අවුරුද්දද කියලා. හරි. දෙදාහ කියන අවුරුද්ද තමයි තියෙන්නේ. හැට අටට උත්තරේ 2000 වර්ෂය අවුරුදු 4 ආපස්සට යන්න තියෙන්නේ. හැට 9. හරි. මේ જાති ගණනුත් අපි අහලා තියෙනවා. කරන විදියක් කියලා දීලා තියෙනවා. මේ වගේ දුර දැක්වෙන වගුවක් කොහොමද සම්පූර්ණ කරන්නේ කියලා දීලා තියෙනවා. හරි. මේ 69 මාතර ගාල්ල කොළඹ කෑගල්ල මේ නගර අතර දුර තමයි දැක්වෙන්නේ 77 116 193 45 161 මෙතන ප්‍රශ්නාර්ථයක් දාලා තියෙනවා. ඒ කියන්නේ මෙතන දන්නේ. හරි. අහනවා කෑගල්ලේ සිට මාතරට ඇති දුර.
කෑගල්ල ඉඳන් මාතරට වන් කෑගල්ල ඉඳලා මාතරට තියෙන දුර මෙන්න කෑගල්ල මෙතන තියෙනවා මාතර මෙතන තියෙනවා. ඒතර කෑගල්ලේ ඉඳලා මාතරට දැක්වෙන දුර දැක්වෙන්නේ මෙන්න මෙතන. ඇයි? කෑගල්ල කියන එක මේ පැත්තෙන් බලන්න ඕන. මාතර කියන එක මේ පැත්තෙන් බලන්න ඕන. එතකොට දෙකම හම්බෙන්නේ මෙන්න මේ ප්‍රශ්නාර්ථයේ තියෙන තැන. ඒතර මෙතනට කීයක්ද එන්නේ කියලා තමයි අහන්නේ. කෑගල්ල ඉඳලා මාතරට. කෑගල්ල කියනකොට අපි මේ පැත්තෙන් බලනවා මෙහෙම. මාතර කියනකොට අපි උඩ පැත්තෙන් බලනවා. සහ මේ දෙකම හම්බෙන්නේ මේ ප්‍රශ්නාර්ථයේ තියෙන තැනට. මෙතනට කීයක්ද එන්නේ කියලා තමයි හොයන්න ඕන. එතකොට මේ වගේ එකක් හොයන්නේ කොහොමද? මෙතන ඉඳලා ළඟම උඩම තියෙන දුර ගන්න ඕන. ඔය මේ මෙතන ඉඳලා උඩින් තියෙන ළඟම දුර මෙතන ඉඳලා උඩින් තියෙන ළඟම දුර 161යි. උඩින් බලන්නේ අපි ළඟම දුර. පැත්තෙන් බලනවා ඈතින්ම තියෙන දුර. පැත්තෙන් බැලුවොත් ඈතින්ම තියෙන දුර 77යි. උඩින් බැලුව ළඟම තියෙන දුර 161යි. එහෙනම් මෙතන ෆිල් කරගන්න පුළුවන් 161යි මේ පැත්තෙන් තියෙන 77යි එකතු කරන්න. 7යි 1යි 8යි 7යි 238යි කිලෝමීටර් යන උත්තරේ ඔන්න 238යි. උඩින් බලන්න ළඟම දුර පැත්තෙන් බලන්න ඈතින්ම තියෙන දුර. මේ දෙක එකතුව ගන්න. හරි 70 එක්තරා පැණි කම්හලක පළමු දිනේ බීම බෝතල් 50ක් නිෂ්පාදනය කළ අතර 50ක් නිෂ්පාදනය කරනවා. දෙවන දිනේ පළමු දිනේට වඩා පැණි බීම බෝතල් 10ක් වැඩිපුර නිෂ්පාදනය කරන ලදී. දෙවන දවසේ පළවෙනි දවසට වඩා 10ක් වැඩිපුර නිෂ්පාදනය කරනවා. එතකොට දෙවන දවසේ නිෂ්පාදනය කරන්නේ 60ක්. මේ ආකාරයට සෑම දිනකම පෙර දිනයට වඩා බීම බෝතල් 10ක් වැඩිපුර නිෂ්පාදනය කරයි. එතකොට දවසින් දවස අර නිෂ්පාදනය කරන ප්‍රමාණය 10 ලකින් වැඩි වෙනවාලු. එහෙනම් තුන්වෙනි දවසේ නිෂ්පාදනය කරන්නේ 70ක්. ඊළඟ දවසේ 80ක්. 90ක්. 100ක්. මේ විදිහට තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ අනුව එම ආයතනයට මුල් දිනේ සිට බීම බෝතල් 450ක් නිෂ්පාදනය කිරීමට දින කීයක් අද වේද? 450ක් නිෂ්පාදනය කරන්න ඕන. දින කීයක් යනවාද කියලා අහනවා. දැන් බලමු අපි මේ ටිකේ කීයක් තියෙනවද කියලා බලමු. මේ ටිකේ දැන් දවස් 6ක් නිෂ්පාදනය කරොත් 450ක් නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙයිද කියලා බලමු. මේ ටිකේ බලමු එකතුව 50යි 8යි 110යි 110යි 70යි 180යි 180යි 80යි 260යි 260යි 90යි 350යි මේ 100ත් එක්ක 450ක් කියනවා. ඔන්න බලන්න දවස් 6කදී අපි බැලුවා නිෂ්පාදනය කරපු ප්‍රමාණය 450ක් කියනවා මේ ටික එකතුව. එහෙනම් 450ක් නිෂ්පාදනය කිරීමට දින කීයක් යනවද? දවස් 6කින් පුළුවන් නිෂ්පාදනය කරන්න. එහෙනම් උත්තරේ දින 6යි. දින 6න් පුළුවන් කරන්න. මම ගත්තේ මේ ටික එකතුව.
හරි ඊළඟට 71 මීටර් 24ක් දිග රිබන් පටියක් මීටර් 24ක් දිග රිබන් පටියක් සමාන කැබලි ලැබෙනසේ දෙකට නවා. දෙකට නවා නේ මෙතන නවා. නවා නේ උතර කපා කියලා ගන්නකො. දෙකට නවා කියලා තියෙන්නේ. ඒක අයින් කරලා දෙකට කපා කියලා හදා ගන්නකො. උතන නවා තිබ්බොත් මේක හදන්න බෑ. මේක සමාන කැබලි ලැබෙනසේ දෙකට නවා නෙමෙයි දෙකට කපා කියලා හදා ගන්න. හරි. එහෙනම් මීටර් 24ක් දිග රිබන් පටියක් සමාන කැබලි දෙකක් ලැබෙනසේ දෙකට කපනවා. මෙන්න මෙතනින් කපන්න වෙනවා. ඒතකොට එක කෑල්ලක් 12යි අනිත් කෑල්ලක් 12යි කියලා ලැබෙනවා. හරි. ඉන් එක කැබල්ලක් කියන්නේ මෙන්න මේකක් කියලා ගන්න පුළුවන්. මෙන්න මේකක් නැවත කොටස් දෙකකට කපනවා. මම මේ කැල්ල කපන්නකෝ දෙකට. දැන් මේක දෙකට කැපුවොත් එහෙම 12 දෙකට බෙදුනහම 6යි. එහෙනම් 6කින් කෑලි දෙකක් ලැබෙනවා. අපෙන් අහනවා ලැබෙන දිගම කැබල්ලේ දිග කීයද? දිගම කැබල්ලේදී මෙන්න මේක. මේක දෙකට කපුවම 6 කෑලි දෙකක් තියෙන්නේ. ඒ දෙකට වඩා මෙන්න මේක දිග වැඩි නිසා ලැබෙන දිගම කැබල්ලේ දිග මීටර් 12යි. ඉතින් මේක තමයි දිගම කෑල්ල. මේක කැපිලා තියෙන මෙතන. ඒතර ලැබෙන දිගම කෑල්ල මීටර් 12යි. හරි ඊළඟට 72 ගාන මෙතන තියෙනවා චක්‍ර දෙකක් නැත්නම් වෘත්ත දෙකක්. මේ වෘත්ත දෙක කියනවා පිටත වෘත්තයේ දකුණු අත පැත්තටද. පිටත වෘත්තය කියන්නේ මෙන්න මේක එළියෙන් තියෙන එක. ඒක දකුණු අත පැත්තට කරකවනවලු. ඒ කියන්නේ මේ පැත්තට. ඇතුළත වෘත්තයේ වම් අත පැත්තටද කරකවිය හැක. ඇතුළත වෘත්තය කියන්නේ මෙන්න මේක. ඒක කරකවන්න පුළුවන් වම් අත පැත්තට. ඒ කියන්නේ අනිත් පැත්තට. මේක කරකවන්න පුළුවන් මේ පැත්තට. මේක මේ පැත්තට කරකවන්න පුළුවන්. පිටත වෘත්තේ කරකවන්න පුළුවන් මේ පැත්තට. හරි. ඒ අනුව මෙහි ඇතුළත වෘත්තයේ පමණක් ස්ථාන පහක් කරකැවූ විට ඇතුළත වෘත්තයේ පමණක් මම ඒක වෙනම එකක් දින්නම්. මේ වගේ ගණන් මීට වඩා අමාරු ගණන් අපි මීට කලින් හදුවා.
හරි. දැන් මේක කියන්නේ ඇතුළත වෘත්තයේ පමණක්. මෙන්න මේක ඇතුළත වෘත්තයේ පමණක්. ඒක කරගෙවෙන්නේ මේ පැත්තට. අපේ වම් අත පැත්තට තමයි ඒක කරගෙවෙන්නේ. ඒක ස්ථාන පහක් කරකවන්න ඕන. ස්ථාන පහක්. ස්ථාන පහක් කරකවුව විට ඊ අක්ෂරයට පිටතින් තියෙන සංඛ්‍යාව. දැන් මේක මේ පැත්තට කරකවෙන්නේ. එතකොට ස්ථාන පහක් ගියොත් ඊ කොතනටද යන්න ඕන? ඊ මෙතන තියෙන්නේ. ඒක ස්ථාන පහක් යන්න ඕන. 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් ස්ථාන පහක් කරකවූ විට ඊ කියන මෙන්න මේ අක්ෂරය යනවා මෙන්න මෙතනට. ආයෙ බලමු. ඊ මෙතන තියෙන්නේ. ස්ථාන පහක් යන්න ඕන. 1යි 2යි 3යි 4යි 5යි. ඊ එන්න ඕන ස්කාවට. මෙතන. මෙතන තමයි එන්නේ ඒක. ඒක අපෙන් අහනවා ඊට පිටතින් තියෙන සංඛ්‍යාව මොකක්ද? ඊට පිටතින් තියෙන්නේ 40. එහෙනම් මේකට උත්තරේ 40. ඔන්න 72ට උත්තරේ 40. 73. 73 ප්‍රශ්නෙන් කියන්නේ මොකද්ද බලමු. 73න් කියනවා රූපේ ඇති පිහිටීමේ සිට මේ අවස්ථාවේ සිට පිටත වෘත්තය පමණක් ස්ථාන 6ක් කරකවා දැන් මේක කියනවා පිටත වෘත්තයේ පමණක්. ඒ කියන්නේ මෙන්න මේක විතරයි දැන් කරකවන්නේ මේක කරකවන්නේ නැහැ. ඒක ඒ විදිහටම කියනවා ස්ථාන 6ක් කරකවනවා. ස්ථාන 6ක් කියන වටා 6ක් නෙමෙයි. මේක මෙතනට යවුවොත් ස්ථාන 1යි. මේ විදිහට ස්ථාන 6ක් කරකවූ විට දැන් පිටත එක කරගෙන්නේ පිටත එක කරකවෙන්නේ මේ පැත්තට. එළිය කරකවෙන්නේ මේ පැත්තටනේ. ඇතුළ එක තමයි වම් පැත්තට කරගුණේ. දැන් මෙතන කරකවන්නේ පිටත වෘත්තය. ඒ කියන්නේ මෙන්න මේක ඒක කරකවන්න ඕන ස්ථාන 6ක්. දැන් අහනවා ස්ථාන 6ක් කරකවා නතර කළ විට 30ට ඉදිරියෙන් තිබිය යුතු ඉංග්‍රීසි අක්ෂරය. දැන් 30 මෙතන තියෙන්නේ. ඒක කරකවෙන්න ඕනේ මේ පැත්තට. ස්ථාන 6ක් යවමු. 1 2 3 4 5 6. ස්ථාන 6ක් කරකවුවොත් එන මේ 30 කියන එක එන්න ඕන 20 ගාවට. එතකොට අපෙන් අහනවා 30ට ඉදිරියෙන් තියෙන ඕනේ ඉංග්‍රීසි අක්ෂරය. මොකද්ද තියෙන්න ඕන? D. එහෙනම් මේ උත්තරේ D. මේ හැදුව 73. හරි. ඊළඟට තියෙනවා අර ඔයාලා නිතරම වරද්දන જાතියේ ගැටලුවක්. හරි. ඒ ගානක් හදාගන්න නම් ඔන්න ඔය වාසිය වෙන ඔය වගේ ගානක් හදාගන්න පුළුවන්. මෙන්න මෙහෙම රූප ටිකක් ගන්න. 74 එක්තරා වැවක පාති වර්ගයක් දින 3කට වරක් දෙගුණ වී වැඩි. බලන්න. දින 3කට වරක් තමයි දෙගුණ වෙන්නේ. මේක වෙනස් වෙන්නේ දින 3කට වරක්. හරි. රැව සම්පූර්ණයෙන් වැසී යාමට දින 20ක් ගත වූයේ නම් එහෙම කරමු. රවුම් තුනක් කරගන්න. මේව හතරට බෙදාගන්න. මේ රැව සම්පූර්ණයෙන්ම පාති වලින් වැහෙන්න දින 20ක් යනවලු. මේ රැව සම්පූර්ණයෙන්ම වැහෙනවා පාති වලින් දින 20ක් යනවා. අපෙන් අහනවා මේ වැවේ
හතරෙන් එකක ප්‍රමාණයක් පාසි වලින් වැසී යාමට දින කීයක් ගත වුණාද කියලා. සම්පූර්ණයෙන්ම පාසි වලින් වැහෙන්න දින 20යි. ඒක ඇදලා තියෙනවා. අපෙන් අහන්නේ මේ හතරෙන් එකක ප්‍රමාණයක්. මෙන්න මෙච්චරක් කාලක් වැසී යාමට දින 20 දින කීයක්ද ගත වෙන්නේ කියලා. මෙන්න මේකට කොච්චරක්ද කියලා අහන්නේ. කවුද මේකට උත්තරේ දන්නේ? කියන්න බලන්න. කලින් වල මේව වැරද්දුවා. මේකට උත්තරේ කියන්න බලන්න. රේෂ්ණි හරි දෙනුගේ හරි දෙන්නගේ එක්කෙනෙක් කියන්න බලන්න මේකට උත්තරේ. දින 3කට වරක් තමයි දෙගුණ වෙන්නේ. සම්පූර්ණයෙන් වැහෙන්න දින 20ක් යනවා නම් කාලක් වැහෙන්න දින කීයද? කවුරුහරි කියන්න. වර්ධුනාට ප්‍රශ්නයක් නැහැ උත්තරේ අපි බලමු. කවුරුහරි උත්තරයක් කියන්න මේ එතරම් හදන්නේ නැහැ. පහයි පහයි හරි මයික් ඕෆ් කරගන්න. මේ ඕක මං කිව්වා මේ ඕක වරද්දනවාමයි. ඕක වරද්ද ගන්නවාමයි. මොකද මේ මෙතන 20යි මේක කාලනේ තියෙන්නේ. ඉතින් හතරෙන් බෙදන්න. එහෙම කරන්න බෑ. මොකද මේ වෙනස් වෙන්නේ දෙගුණ වෙන්නේ දින 3කට වරක්. දෙගුණ වෙන්නේ දින 3කට වරක් නම් භාගෙ පිරෙන්න යන්නේ මේ සම්පූර්ණ ප්‍රමාණය පිරෙන්න ගත වෙච්ච කාලයට වඩා දින 3ක් අඩු වෙන්නේ. එහෙනම් මෙතන දෙන්නේ දින 3කට වරක් නේ මේක වෙනස් වෙන්නේ. දෙගුණ වෙන්නේ දින 3කට වරක්. එහෙනම් දින 20ෙන් 3ක් අඩු කරන්න දින 17යි. ඊට පස්සේ ආයි දින 17න් ආයි 3ක් අඩු කරන්න. මොකද 3ෙන් 3ට තමයි මේ වෙනස වෙන්නේ. ඒතකොට මේ දින දාගන්න ඕන වල දින 3ෙන් 3ට. එච්චරයි. දින 17න් ආයි 3ක් අඩු වුණාම දින 14යි. එහෙනම් මේකේ කාලක් පිරෙන්න ගත වෙන්නේ දින 14යි. දවස් 14යි. මොකද දෙගුණ වෙන්නේ දින 3කට වරක් නිසා. ඔන්න උත්තරේ දින 14යි. ගාන කියවන්න හරියට. උත්තරේ 14. පහ 75 වෙනි ප්‍රශ්නය. පහ අරලිය ගසක මල් සෑම දවසකදීම පෙර දිනීමෙන් දෙගුණයක් පිපෙයි. සෑම දින 4ක් අවසානයේදීම ඉන් මල් 4ක් පරවී බිමට වැටේ. මේකේ දවසින් දවස දෙගුණ වෙනවා කියලා කියනවා. 4ක් අවසානයේදී මල් 4ක් පර වෙලා වැටෙනවා කියලා කියනවා. පළවෙනි දවසේ අරලිය ගසේ මල් දිවි තිබ්බේ දෙකකි. අපි අහනවා දින 7ක් අවසානයේ අරලිය ගසේ ඉතිරි වැඩි මල් ගණන. මෙහෙම කරමු.
දින 7ක්නේ. ඔයාලා දාගන්න අංක 1 2 3 4 5 6 7. හරි. පළවෙනි දවසේ අරලිය ගහේ මල් තියෙන්නේ දෙකයි. එකක් දාගමු. සෑම දවසකදීම පෙර දිනේෙන් දෙගුණයක් මල් පිපේ කියලා මේකේ තියෙනවා. එහෙනම් දෙවෙනි දවසේ පිපෙන්නේ මේකේ දෙගුණය 4යි. තුන්වෙනි දවසේ පිපෙන්නේ මේකේ දෙගුණය 8යි. හතරවෙනි දවසේ පිපෙන්නේ මේකේ දෙගුණය 16යි. පස්වෙනි දවසේ මේකේ දෙගුණේ පිපෙනවා 32යි. එතකොට හයවෙනි දවසේ මේකේ දෙගුණය 64යි. හත්වෙනි දවසේ මේකේ දෙගුණය 128යි. එතකොට මේ දින 7කදී මෙන්න මෙහෙම තමයි මල් පිපෙන්නේ. අපි බලමු දවස් 7ේදී කොච්චරක් මල් පිපෙයිද කියලා. එහෙනම් මම මෙන්න මේ ටික එකතුව ගන්න ඕනේ. ගම්බා 2යි 4යි 6යි 6යි 8යි 14යි 6යි 20යි 20යි 2යි 22යි 22යි 4යි 26යි මේ 8ත් එක්ක 34යි. 4ටම 3ක් ඉතුරුයි. 3යි 1යි 4යි 4යි 3යි 7යි 7යි 6යි 13යි 2යි 15යි. 5 දැම්ම එකක් ඉතුරුයි. ඒකයි මේකයි 2යි. 254ක් පිපෙනවා දවස් 7කදී. හැබැයි නමුත් මෙතන කිව්වා සෑම දින 4ක් අවසානයේදීම මල් 4ක් පර වෙනවා කියලා. එතකොට දින 4ක් පළවෙනි දවසේ ඉඳලා දවස් 4ක් වෙන්නේ මෙන්න මේ දවසට. මේ දවසේදී 4ක් පර වෙලා වැටෙනවා. 4 වෙනි දවසේ ඒකට මල් 4ක් පර වෙලා වැටෙනවා. ආයෙත් දවස් 4ක් ගන්න බෑ අපිට. මොකද මේ 1යි 2යි 3යි ආයෙ දවසක් ගන්න නෑ මෙතන. දවස් 4කට වතාවක් තමයි 4ක් පර වෙලා වැටෙන්නේ. මේ දවසේදී 4ක් වැටෙනවා. ආයෙ නැවත දවස් 4ක් ගන්න බෑ මේ. හරි. එහෙනම් දවස් 7කදී 254ක් තිබුණාට 4 වෙනි දවසේදී 4ක් වැටෙන නිසා 7 වෙනි දවස් අවසානයේදී මේ ගහේ මල් ඉතුරු වෙන්නේ 250. ඔන්න හදපු විදියත් එක්කම මම දාලා දෙන බෝඩ් එකේ. ඊළඟට 76 76 එක්තරා වෙළඳසැලක ටොෆි දවටන දෙකක් දුන් විට මෙතන මේ ටොෆි දවටන කියන්නේ මේ ටොෆි කොළ දෙකක් දුන්නාම එක ටොපියක් ලබා ගන්න පුළුවන්ලු. කොළ දෙකක් දුන්නාම ආයෙ ටොපියක් ගන්න පුළුවන්ලු. කසුනි එම වෙළඳසැලේ ටොපි 8ක් මිලදී ගත් විට එයා ගන්නවා ටොපි 8ක්. මං කපිට වලින් බෙදන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙන්න කසුනි මේ කඩෙන් ගත්ත ටොෆි 8ක් තියෙනවා නේද? 1 2 3 4 5 6 7 හරි 8ක් තියෙනවා. දැන් මොකද කරන්නේ? ටොපි 8ක් ගන්න පුළුවන් මෙයාට. ටොපි 8ක් ගන්නවා. මේ ටොපි 8න් කොළ 8ක් ලැබෙනවා. නේද? කඩේට ආපහු කොළ දෙකක් දුන්නාම නැවත ටොපියක් ගන්න පුළුවන්. ඉතින් කියනවා වෙළඳසැලෙන් ටොපි 8ක් මිලදී ගත් විට ටොපි දවටන ලබා දී අමතරව ලබාගත හැකි ටොපි සියල්ලම සමග ඇයට ලබාගත හැකි මුළු ටොපි ගණන කීයද? හරි. එතන මෙයා ඉස්සෙල්ලාම ටොපි 8ක් ගන්නවා. මේ ටොපි 8ේ කොළ 8ක් මෙයාට ලැබෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කොළ දෙකක් දුන්නාම ටොපියක් ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ තියෙන එයා මිලදී ගත්ත ටොපි 8.
එතකොට මේකේ කොලයයි දුන්නොත් එහෙම ආයෙ ටොපියක් ගන්න පුළුවන්. මේ කොලයයි දීලා ආයෙ ටොපියක් ගන්න පුළුවන්. මේකේ කොලයයි දීලා ආයෙ ටොපියක් ගන්න පුළුවන්. මේකයි දුන්නොත් ආයෙ ගත්ත හැකියි. හරි. මේ අලුතෙන් ගත්ත ටොපි හතර. එතකොට මේ ටොපි හතරෙන් ආයෙ කොල තියෙනවා. ආයෙ කොල හතරක් ගන්න පුළුවන්. මේ ටොපියේ කොල දෙක දීලා ආයෙ ටොපියක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටොපියේ කොලයයි දීලා ආයෙ ටොපියක් ගන්න පුළුවන්. දැන් අලුතෙන් ආයෙ ටොපි දෙකක් ගත්තනේ. එතකොට මේ ටොපි දෙකෙනුත් ආයෙ කොල දෙකක් එනවනේ. එහෙනම් මේකේ කොලයයි දීලා ආයෙ ටොපියක් ගන්න පුළුවන්. එතකොට මෙයාට මෙලදී ගන්න පුළුවන් මුළු ටොපි ගණන පුළුවන් හොයන්න ඉස්සෙල්ලාම 8ක් ගන්නවා. ඊට පස්සේ කොල දීලා ආයෙ 4ක් ගන්න පුළුවන්. ඒ කොල 4 දීලා ආයෙ ටොපි දෙකක් ගන්න පුළුවන්. ඒ ටොපි දෙකේ කොල දෙක දීලා ආයෙ ටොපියක් ගන්න පුළුවන්. එහෙනම් මේ ටික එකතු කරන්න උත්තරේ එනවා. 8යි 4යි 12යි 12යි 2යි 14යි 14යි 1යි 15යි. එහෙනම් ඔක්කොම ටොපි 15ක් ගන්න පුළුවන් මෙයාට. උත්තරේ 15යි. 77. වාදනය තුල වාදනයක ජලය ලීටර් 7යි මිලිලීටර් 500ක් අඩංගු වේ. වාදනයක් තියෙනවා. මේ වාදනයේ තියෙනවා ලීටර් 7යි මිලිලීටර් 500ක්. හරි. සෑම මිනිත්තුවකට වරක්ම 400ක් ඊට එකතු වන අතර සෑම මිනිත්තුවකට වරක් මොකද වෙන්නේ? මිලිලීටර් 400ක් මේකට දානවලු. මිනිත්තුවකට වරක්. සහ මිලිලීටර් 300ක් ඉවත් කරනවලු. මේ කරන්නේ මිනිත්තුවකට වරක්. මුලින්ම තියෙන්නේ ලීටර් 7යි මිලිලීටර් 500ක්. මිනිත්තුවකට වරක් 400ක් එකතු කරනවා 300ක් ඉවත් කරනවා. එතකොට මෙතන බලන්න 400ක් එකතු කරලා 300ක් අඩු කරපුවාම ඇත්තටම මිනිත්තුවකට එකතු වෙන්නේ කීයක්ද? 400න් අපි 300 අඩු කරමු. 100ක් තමයි මේකට පිරෙන්නේ. නේද? සෑම මිනිත්තුවකදීම මේ තියෙන පරිමාණවලට එකතු වෙන්නේ මිලිලීටර් 100ක්. මිනිත්තුවකට 100යි පිරෙන්නේ. ඇයි? 400ක් දැම්මම 300ක් ඉවත් කරන නිසා. එහෙනම් මිනිත්තුවකට පිරෙන්නේ කොච්චරක්ද? මිලිලීටර් 100ක්. අපෙන් අහනවා වාදනය තුල ලීටර් 8ක් එකතු වන්නේ මිනිත්තු කීයකට පසුවද? ලීටර් 8 වෙන්න දැන් මෙතරක් තියෙනවා. මුලින්ම වාදනයේ මෙතරක් තිබ්බා. ලීටර් 7යි මිලිලීටර් 500ක්. ලීටර් 8ක් වෙන්න නම් තව ලීටර් 500ක් මදි. මෙතරක් මදි. 500ක් මදි. 500ක් පුරව ගන්න අපිට කොච්චර කාලයක් යයිද? එක මිනිත්තුකදී හරියට බැලුවොත් 100යි පිරෙන්නේ. 500 වෙන්න නම් අපි උත්සාහ කරන්න ඕන කී පාරක්ද? 5 පාරක්. එහෙනම් ලීටර් 8ක් බවට පත් වීමට නම් එහෙම නැත්නම් මිලිලීටර් 500ක් පිරෙන්න නම් මිනිත්තු කීයක්කට පසුද? එහෙනම් මිනිත්තු 5කට පසු. උත්තරේ මිනිත්තු 5යි. මොකද මිනිත්තුවකට පිරෙන්නේ මිලිලීටර් 100ක් නිසා.
හරි ඊළඟට 78 ගන්න. ගමහරහා දිවීමේ තරගයක් ආරම්භ කර පැයක කාලයක් අවසානයේදී අරවින්ද පිටියේ 11 වන ස්ථානයේ ගමහරහා දුන තරගයක් පැයක කාලයක් අවසන් වෙනකොට අරවින්ද ඉන්නේ 11 වෙනියට. හරි. එතකොට යාට ඉස්සරහින් තව දුවනවා කවුද? 10 වෙනියා දුවනවා. 9 වෙනියා දුවනවා. 8 වෙනියා දුවනවා. 7 වෙනියා දුවනවා. හරි. ඊට පස්සේ කියනවා තරගයේ අවසානය වන විට ඔහුට ඉදිරියෙන් ධාවනය කළ ක්‍රීඩකයන් 4 දෙනෙක් පසු කිරීමට හැකි විය. දැන් මෙයා ඉන්නේ 11 වෙනියට. තරගය ඉවර වෙන්න ඔන්න මෙන්න දිනකොට මෙයා තව ඉස්සරහින් ගිය 4 දෙනෙක්ව පහු කරනවා. හරි. 4 දෙනෙක්. මේ 4 දෙනානේ උඩ පහු කරන්නේ. එහෙනම් මේ 4 දෙනා පහු කරපුවාම එයා කී වෙනියාද කියලා අහනවා. බලන්න කවුරුහරි උත්තරේ කියන්නේ. මේ 4 දෙනා පහු කරාට පස්සේ එයා කී වෙනියද? සරල ප්‍රශ්නයක්. කියන්න බලන්න. චානුල් කියන්න බලන්න. Sir, ඔව්. Tedia, කී වෙනියද? 7 වෙනියා. ඔව්. මෙයා ඉන්නේ 11 වෙනියට. මෙයාට ඉස්සරහින් ඉන්න මේ 4 දෙනා පහු කරපුවාම 7 වෙනිය තමයි වෙන්නේ. මොකද ඉස්සල්ලාම මෙයා ඇවිල්ලා මෙයාව පහු කරනවා. එතකොට මෙයා 11ට යනවා. මෙයා 10 වෙනිය වෙනවා. මෙයා ඇවිල්ලා මෙයාගේ ස්ථානේ ගත්තාම මෙයා 10 වෙනිය වෙනවා. මෙයා ඇවිල්ලා මෙයාගේ ස්ථානේ පහු කරපුවාම මෙයා 9 වෙනිය වෙනවා. මෙන්න මෙයා 9 වෙනවා. මෙයා ඇවිල්ලා මෙයාව පහු කරපුවාම මෙයා 8 වෙනියට හිටපු හින්දා මෙයා 8 වෙනිය වෙනවා. මෙයා ඇවිල්ලා මෙයාව පහු කරාට පස්සේ මෙයා හිටියේ 7 වෙනියට නිසා මෙයාත් එතකොට 7 වෙනිය වෙනවා. එහෙනම් 7 වෙනිය 6 වෙනිය නෙමෙයි ඈ. හිතනවා නිකන් 6 වෙනිය වෙන්නද කියලා නෑ. 7 වෙනිය. ඊළඟට 79 මෙම රූපයේ ඇති මුළු චතුරස්‍ර ගණන කීයද? 79 පැති 6ක් තියෙනවා මේකේ. පැති 6ක් තියෙන අපි 6ක් නේද? ඔව්. පැති 6ක් තියෙනවා අපි ඒකට කියන්නේ ෂඩස්ත්‍රයක් කියලා. මේව තියෙන්නේ මේක අහන්නේ ත්‍රිකෝණ නෙමෙයි චතුරස්‍ර. දැන් මේව ගත්තාම මේව ත්‍රිකෝණ. චතුරස්‍ර නෙමෙයි. මම අංක දාන්න. A B C D E F අපිට චතුරස්‍රයක් නිරීක්ෂණය කරගන්න පුළුවන්. A හා B ගත්තාම මේ බලන්න මේක චතුරස්‍රයක්. පැති 4ක් තියෙනවනේ. 1 2 3 4 මේක චතුරස්‍රයක්. A හා B ගත්තාම චතුරස්‍රයක් හදාගන්න පුළුවන්. ඒක පළවෙනි එක. තව ගන්න පුළුවන්. A හා F මෙතනක් තියෙනවා චතුරස්‍රයක්. A F ඔන්න දෙවෙනි එකක් ආවා. F සහ E මේ දෙක ගත්තාම චතුරස්‍රයක් හදාගන්න පුළුවන්. ඔන්න තුන්වෙනි එක. E සහ D ගන්නත් පුළුවන්. ඒකත් චතුරස්‍රයක්. 4යි. C සහ D ගත්තාම එතනත් චතුරස්‍රයක් හැදෙනවා. දැන් මට මොනවා හරි මගහරිනොත් ඔයාලා වෙන්නන්න ඕනේ. C හා D 5යි. ඔයාලා පුළුවන් BC
B හා C මෙතන චතුරස්‍රයක් හැදෙනවා. පැති හතරක් තියෙනවනේ චතුරස්‍රයක්. එතකොට 6යි. ඒ දිගත්තන් ඉස්සලම් හරි. දැනට මට චතුරස්‍ර 6ක් හම්බුණා. මීට අමතරව තවත් මේකේ චතුරස්‍ර තියෙනවද? කියන්න බලන්න. මීට අමතරව තවත් චතුරස්‍ර තියෙනවද? දැනට 6ක් තියෙනවා. ඒ 6 ගත්ත විදිහත් මම දාලා තියෙනවා. මීට අමතරව තිබේද? තවත් තියෙනවා. අයි මේක චතුරස්‍රයක්. ABC මෙතන චතුරස්‍රයක් තියෙනවා වෙන්නේ නැහනේ. මේක චතුරස්‍රයක්. 1යි 2යි 3යි 4යි පැති හතරක් එනවා. ABC ගන්න පුළුවන්. ඒකට 7යි. ළඟ තියෙන තුනක් එකතු කරලා හදන්න පුළුවන්. BCD මෙතන චතුරස්‍රයක් තියෙනවා. 1යි 2යි 3යි 4යි BCD ගන්නත් පුළුවන්. චතුරස්‍රයක් 8යි. CDE මේ තුන ගත්තාම චතුරස්‍රයක් හැදෙනවා. CDE 9යි. DEF මෙන්න මේ තුන ගත්තාම එතන චතුරස්‍රයක් හැදෙනවා. ඒතර 10යි. තව තියෙනවද? ඔව්. AFE මෙතනක් තියෙනවා චතුරස්‍රයක්. බලන්න. එතකොට 11යි. තව ගන්න තියෙද? AFC ගත්තා. BAF අරන්නේ මේකත් චතුරස්‍රයක්. දැනට 12ක් හම්බුණා. මේ තුන බැගින් අරගෙන හදපු අවස්ථා ටික මම හිතන්නේ 4ක් අරගෙන බැරි වෙන්නේ. 4ක් අරගෙන 1 2 3 4 මේක 4 ගත්තොත් චතුරස්‍රයක් නෙමෙයි. පැති ගන්න වැඩි. මීට වඩා නම් චතුරස්‍ර හදාගන්න බෑ. මුළු එක ගත්තත් ඒක චතුරස්‍රයක් නෙමෙයි. ඒකේ පැති 6ක් තියෙනවා. එහෙනම් මේකේ තියෙන උපරිම චතුරස්‍ර ගන්න 12යි. මීට අමතරව ඔයාලට පේනවා නම් මට කියන්න මීට වඩා නේ 12යි තියෙන්නේ. මොනාරි මග ඇරිච්ච එකක් තිබ්බොත් කියන්න. 12ක් තියෙනවා. ඊළඟට 80. 80 ගාන අතුව B පෙට්ටියේ ඇති ප්‍රමාණයෙන් 4 ගුණයක් C පෙට්ටියේ ඇත. B පෙට්ටියේ තියෙනවා වගේ 4 ගුණයක් තියෙනවලු C පෙට්ටියේ. D පෙට්ටියේ ඇති ප්‍රමාණයෙන් 8ක් A පෙට්ටියේ ඇත. A පෙට්ටියේ තියෙන්නේ C පෙට්ටියේ තියෙන ප්‍රමාණය. මෙන්න මේක කියන ප්‍රමාණය 8ක්. 8ක් කියන්නේ එතකොට භාගයක්. භාගයක් අතන දෙකට බෙදන්න වෙනවා. C පෙට්ටියේ තියෙන ප්‍රමාණය වගේ 8ක් තියෙනවා A පෙට්ටියේ. එහෙනම් C පෙට්ටියේ තියෙන ප්‍රමාණය දෙකෙන් බෙදුනහම එන්න ඕනේ A පෙට්ටියේ ප්‍රමාණය. හරි. A පෙට්ටියේ අප 9ක්. A පෙට්ටියේ අප 9ක් තියෙනවා. එහෙනම් අනිත් ඒවාත් හොයාගත්තා කියන්නේ A පෙට්ටියේ 9ක් තියෙනවා නම් මේ කියනවා නේද? අනේ 4ක්. A පෙට්ටියේ අප 4ක් B පෙට්ටියට දැම්මොත් කියලා කියන්නේ A පෙට්ටියේ අප 4ක් B පෙට්ටියට දැම්මුවොත්
ඒ පෙට්ටියේ ඇති අබ 90ක් ඉතුරු වෙයි. මේකෙන් 4ක් මේකට දැම්මොත් එහෙම මේකේ 90ක් ඉතුරු වෙනවලු. මේකෙන් 4ක් මේකට දැම්මොත් මේකේ 90ක් ඉතුරු වෙනවා නම් මේකේ තියෙනවා 94ක්. ඒ දැම්මොත් 90ක් ඉතුරු වෙන්නේ. එහෙනම් දැම්මේ නැත්තම් තියෙන 94ක්. අපි අහනවා පෙට්ටි තුනේම තියෙන මුළු අබ ගෙඩි ගන්න. හරි. මේකේ හොයාගන්න පුළුවන්. මොකද මෙතන තියෙන ප්‍රමාණය දෙකට බෙදුනහම 94 එනවා නම් මේකේ දෙගුණේ තමයි මේකේ තියෙන්නේ. අපි ගමු 94 දෙකෙන් ගුණ කරමු t වල තියෙන ප්‍රමාණය හොයාගත්තා හැකි. 4 වරක් 2 8යි 9 වරක් 2 18යි. එහෙනම් මේකේ තියෙන්නේ 188ක් t වල. සහ මේකේ තියෙන ප්‍රමාණය 4 ගුණය තමයි මේකේ තියෙන ප්‍රමාණය 4 ගුණයලු මේකේ තියෙන්නේ. එහෙනම් මේකේ තියෙන ප්‍රමාණය හොයන්න පුළුවන් 188ට බෙදන්න ඕන 4ෙන්. බලමු 188ට 4ෙන් බෙදමු. 18ට 4 ඒවා 4යි 4 වරක් 4 16යි දෙකක් ඉතුරු වුණා 28ට 4 ඒවා 7යි 7 වරක් 4 28යි. එහෙනම් මේකේ තියෙන්නේ 28ක්. හරි. දැන් අහනවා පෙට්ටි තුනේම තියෙන මුළු අපගිරි ගන්න. A එකේ 94යි B එකේ 28යි C වල 188 නම් 88 නම් තුනේම තියෙන ප්‍රමාණය වන්න පුළුවන් මේ ටික එකතු කරමු. 8යි 8යි 16යි 20යි දෙකක් ඉතුරුයි 8යි 2යි 10යි 2යි 12යි 9යි 21යි. තුන්සිය 10ක් තමයි එන්නේ. 310 කියලා උත්තර ගන්න මේක නෑ. හරි අපි හරියට හදුවනේ. ගුණ කරන් ඇති ගැටලුවක් මොනවද? මෙතන මේ 28 නෙමෙයි මම හිතන්නේ. මේක 16 ඉවරද නම් මම හිතන්නේ 180ට 104ෙන් බෙදුවා නේද? එතන 47 එන්නේ 28ට 4 ඒවා 7යි. ඒකේ තිබ්බේ 94යි. ඒකේ දෙගුණ මේකේ තියෙනවා 188යි. මෙතන හොයන්න 188ට 4ෙන් බෙදන්න ඕන. 47යි මේ කියන්නේ. වැරදීමක්. දැන් බලමු එකතු 188 47 94. දැන් බලන්න එකතු 8යි 7යි 15යි 15යි 4යි 19යි 9 නම් එකක් ඉතුරුයි 8යි 4යි 12යි 12යි 9යි 21යි 21යි 22යි දෙක දැම්මා එකක් ඉතුරුයි 2යි 1යි 3යි හරි 329ක් එන්නේ උත්තරේ දෙවෙනි එක මෙතන මේක හතරෙන් බෙදලා මෙතනට දාගත්ත උත්තරේ මට මේ 28 ලියා ගන්න ඕනේ මෙතන 28ක් ආවනේ ඒ විදිහට තමයි මම දැන් ලියාගන්නේ ඒකයි වරුනේ හරි උත්තරේ 329යි ඊළඟට 81 වෙනි ගාන
ඉලක්කම් 5කින් යුත් සංඛ්‍යාවකි. ඉලක්කම් 5කින් යුත් සංඛ්‍යාව. මේ උදාහරණකෝ ඔන්න පළවෙනි ඉලක්කම, දෙවෙනි ඉලක්කම, තුන්වෙනි ඉලක්කම, හතරවෙනි ඉලක්කම, පස්වෙනි ඉලක්කම. හතරවෙනි ඉලක්කම පස්වෙනි ඉලක්කම වන අතර හතරවෙනි ඉලක්කම පහ ඉලක්කම වන අතර හතරවෙනි ඉලක්කම කියන්නේ 1 2 3 4 මෙන්න මේකනේ හතරවෙනි ඉලක්කම පහ කියන ඉලක්කම වල එහෙනම් මෙතන දෙන්න ඕන පහ වන අතර දෙවන ඉලක්කම ඒ කියන්නේ මෙන්න මේක දෙවන ඉලක්කමෙන් තුන් ගුණයකින් දෙවන ඉලක්කම කියන්නේ මේකනේ එහෙනම් මේකේ තුන් ගුණය තමයි මෙතන දෙන්නේ එහෙම කියනවා නේද දෙවන ඉලක්කම දෙවන ඉලක්කමෙන් තුන් ගුණයකින් ඊළඟට කියනවා පළවෙනි ඉලක්කම ඒ කියන්නේ මෙන්න මේක පස්වෙනි ඉලක්කමෙන් භාගයකින් මේ මෙතන තමයි පස්වෙනි ඉලක්කම තියෙන්නේ ඒතකොට පළවෙනි ඉලක්කම මෙතන තියෙන එක පස්වෙනි ඉලක්කමෙන් භාගයකින් කියන්නේ මෙන්න මෙතන තියෙන ප්‍රමාණය භාගය තමයි මෙතන දෙන්න ඕන. භාගය නැත්තම් අපි කියමු එක දෙකකින් බෙදන්න ඕන කියලා. හරි. එම සංඛ්‍යාව කුමක් විය හැකිද? අපි ටික මේ උත්තර ටික දාලා බලමු. මම උඩින් දාන්නම්කෝ. 23654 වෙන්න පුළුවන්ද? හතරවෙනි ඉලක්කම 5 කියලා කිව්වා. හරි. එතනට ගැලපෙනවා. මෙතන තියෙන එකේ එපා මෙතන තියෙන එකේ තුන් ගුණය මෙතන තියෙන්න ඕන. දැන් 3 තිබ්බොත් 3 3 ගුණය 6 නෙමෙයිනේ. එහෙනම් මේක හරියන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. 31456. එහෙම බලුවොත් හතරවෙනි ඉලක්කම 5 වෙලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන එකේ තුන් ගුණය මෙතනට එන්න ඕන. එකේ තුන් ගුණය 4 නෙමෙයි. එහෙනම් මේක හරියන්නේ නැහැ. බලමු අන්තිම එක දාන්න. 43958. දැන් මේක බැලුවොත් හතරවෙනි ඉලක්කම 5 වෙලා තියෙනවා. මොකද මෙතන 5 තමයි ඉන්න ඕන. ඒක හරි. මෙතන තියෙන එකේ තුන් ගුණය මෙතනට එන්න ඕන කියලා කිව්වා. හරි. 3 3 ගුණය 9යි. ඒකත් හරි. මෙතන තියෙන එකේ භාගය තමයි මෙතනට එන්න ඕන කියලා කිව්වා. හරිනේ. 8 භාගය 4යි. එහෙනම් මේකට උත්තරේ තුන්වෙනි එක 43958. අපි මේ නිබන්ධනයේ 81ක් හැදුවා දැනට. ඒ කියන්නේ අපි දැනට ගණන් ඔක්කොම 281ක් හදලා තියෙනවා. මොකද කලින් නිබන්ධන දෙකේ 100 100 තිබ්බ නිසා එතන 200යි මේකේ 81යි 281ක් හදලා තියෙනවා. තව මේකේ තව 19ක් තියෙනවා. ඒ 19 මම හෙට හදනවා. හෙට උදේට. එතකොට මේ තුන්වෙනි නිබන්ධනය අවසන් කරන්න පුළුවන්. ඒතර මේකත් ඉවර කරපුවාම ගැටලු 300යි.